සුබ දවසක් ඔයාට. ඔන්න අද මම ඔයාට කියලා දෙන්න යන්නේ වෙනස්ම රසකට හොඳ ක්‍රිස්පි ගතියට මාළු ටිකක් බෙද ගන්න විදිහ. ඉතින් මේ විදිහට මාළු ටිකක් බෙදගත්තාම කෑම මේසකට තියන්න උනත් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ස්නැක් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පුංචි කටගැස්මක් විදිහට උනත් ඔයාට මේ මාළු ටික මේසෙට තියන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙතන මම අරගෙන තියෙනවා මාළු ග්‍රෑම් 350ක්. කටු නැති මාළු අරගන්න. මාළු ටික කපා ගද්දී ඔයාලා මෙන්න මේ විදිහට තමයි තීරු කපා ගන්න ඕන. සාමාන්‍ය සෙන්ටිමීටර් 1ක් වගේ ඝනකම තියෙන අඟල් 3ක් වගේ උස තියෙන මාළු ටික කපා ගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන මාළු ටික දැම්මහම මාළු ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරගන්න. ඒ වගේම විනාගිරි මේස හැඳි එකක් වගේ එකතු කරගන්න. වතුරක චුට්ටක් මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ අපි කපාගත්ත මාළු ටික මේ විනාගිරි මිශ්‍ර වතුරේ අපි චූටි වෙලාවක් මේක පෙඟෙන්න තියාගන්න ඕන. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ තියාගත්තාම ඇති. ඉතින් මාළු ටික මේ විදිහට පෙඟෙන්න තියාගත්තට පස්සේ අපි මාළු ටිකේ වැඩි වතුර ටික මෙන්න මේ විදිහට හොඳට මිරිකලා අයින් කරගන්න ඕන. ඉතින් ඔයාලා දන්නවා මාළු වල පුංචි පිළිගඳක් වගේ තියෙනවා. ඉතින් මේ වගේ විනාගිරි මිශ්‍ර වතුරේ දාලා තිබ්බහම අපිට ඒක නැති කරගන්න පුළුවන්. ආපහු මාළු ටික හොඳට ඉඩ තියෙන භාජනයකට දාගන්න. ලුණු කුඩු මේස හැඳි එකක් එකතු කරගන්න. මිරිස් කුඩු මේස හැඳි එකක්. ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්න. ඒ වගේම මෙතන මම එකතු කරගන්නවා පාන් පිටි. පාන් පිටි මේස හැඳි දෙකක් වගේ එකතු කරගත්තාම ඇති. ඒ වගේම ඔයා ගාව කෝන්ෆ්ලවර් තියෙනවා නම් කෝන්ෆ්ලවර් මේස හැඳි එකකුත් එකතු කරගන්න. කෝන්ෆ්ලවර් එකතු කරගත්තාම තමයි අපිට මේ මාළු ටික හොඳ ක්‍රිස්පි ගතියට බෙද ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දෙහිස්ම මේස හැඳි දෙකක් එකතු කරගන්න. විනාගිරි මේස හැඳි එකක්. ඊට පස්සේ මෙතන මම බිත්තර එකකුත් එකතු කරගත්තා. දැන් මේ දේවල් ටික අපි මාළුත් එක්ක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් අපි මේ එකතු කරගත්ත මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු මේ වගේ දේවල් මාළු කෑලි වල හොඳට දැවටෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මාළු එක හොඳට හදාගත්තට පස්සේ පැයක් වගේ යනකම් ෆ්‍රිජ් එකේ තියාගන්න. ෆ්‍රීස් එකේ තියෙනවා නම් පැය භාගයක් වගේ තියාගන්න. ඔන්න ඉතින් පැයක් වගේ යනකම් මම මාළු එක හොඳට මැරිනේට් වෙන්න තිබ්බා. දැන් අපිට තියෙන්නේ මාළු ටික බෙද ගන්න ලෑස්ති කරගන්න. ඉතින් ගෙදර ඉතිරි වෙලා තිබුණු පාන් පෙති 4ක් මම මේ විදිහට ග්‍රයින්ඩ් කරලා අරගත්තා. ඉතින් කඩේ තියෙන බිස්කට් කුඩු හරි පාන් කුඩු හරි පාවිච්චි කරාට කමක් නැහැ. ඉතින් ඔයාලත් ගෙදර තියෙන පාන් ටිකක් ග්‍රයින්ඩ් කරලා අරගන්නවා නම් පවුඩර් වෙන්නම ග්‍රයින්ඩ් කරන්න එපා. මෙන්න මේ වගේ ටිකක් කෑලි ගතිය තියෙන ග්‍රයින්ඩ් කරලා අරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි එකක් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරලා පාන් කුඩු එක මේ වගේ හොඳට කලවම් කරගන්න. ඔයාලා මාළු එක මැරිනේට් කරන්න තියෙන වෙලාව ගොඩක් වැඩි වෙන තරමට තමයි මාළු එක ගොඩක්ම රස. ඒ කියන්නේ පැය 2ක් 3ක් වගේ ෆ්‍රිජ් එකේ තියාගත්තට කමක් නැහැ. දැන් ඔයාට කරන්න තියෙන්නේ මැරිනේට් කරගත්ත මාළු කෑලි ටික පාන් කුඩු වලින් මෙන්න මේ වගේ හොඳට කවර් කරගන්න එක. ඉතින් එකපාරින්ම මාළු කෑලි වල පාන් කුඩු ටික මේ වගේ හොඳට දවට ගන්න. එහෙම කරගත්තාම දෙපාරකට පාන් කුඩු දවටන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පාන් කුඩු දවටලා මාළු කෑලි ටික ඔක්කොම ඔයා එකපාරින්ම මේ විදිහට ලෑස්ති කරලා තියාගන්න. එතකොට ඔයාට ගොඩක්ම ලේසියෙන් ඉක්මනින්ම මාළු ටික බෙද ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මාළු ටික තෙලට දාන්න කලින් ඔයාගේ තෙල් එක හොඳට රත් වෙලා තියෙන්න ඕන. මාළු ටික තෙලට දැම්මට පස්සේ ඔයා ලිපේ ගින්දර අඩු කරගන්න. මොකද මේ මාළු කෑලි ටික අපි සම්පූර්ණයෙන්ම අමුවෙන්ම අරගෙන තියෙන නිසා මාළු ටික හොඳට තැම්බෙන්න ඕන. ඒක නිසා ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන තමයි ඔයා මේ මාළු ටික නිවාඩු පාඩුව හොඳට බෙද ගන්න ඕන. ඉතින් එකම දිගට ගොඩක් වෙලාවක් යනකම් එකම විදිහට මාළු කෑලි ටික තෙලේ තියන්න එපා. මාළු කෑලි මේ විදිහට දෙපැත්ත හරව ගන්න ඕන. ඉතින් මාළු ටික හොඳටම බැඳුනහම මාළු කෑලි වල ක්‍රිස්පි ගතිය තෙල් හැන්දට දැනෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට බැඳුනට පස්සේ ඔයාට පුළුවන් මාළු ටික තෙලෙන් අයින් කරගන්න. ඉතින් මෙතනදී ඔයාට තවත් දෙයක් මතක් කරන්න ඕන. ඔයාට පුළුවන් නම් පාන් පිටි ටිකක් අරගෙන පාන් කුඩු එක ඔයා ගෙදරදීම කුඩු කරගන්න බලන්න. මොකද පාන් කෑලි වල තියෙන තෙත ගතිය නිසා ගොඩක් වෙලාවක් යනකම් මාළු ටික බෙදගත්තත් ගොඩක්ම දුඹුරු පාට වගේ වෙන්නේ නැතිව ලස්සන රන්වන් පාටට ඔයාට මාළු ටික
එතකොට බෙද ගන්න පුළුවන්. ඔන්න ඉතින් හොඳ ක්‍රිස්පි ගතියට රසම රසට මාළු ටිකක් බෙද ගන්න විදිහ තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ මාළු බදිනවා නම් මේ විදිහට බෙදලා බලන්න. මාළු ටික බෙදලා රස කොහමද කියලාත් මට කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.